හායි ළමයි ඔයගොල්ලන්ට කොහොමද මේක මං ගොඩාක් සතුටු වෙච්ච දවසක්. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වගේම මට මේක මගේ ජීවිතේ මතකයක් විදිහට YouTube එකට දාන්නත් ඕනේ කියලා හිතුණා. ඉතින් මේ අපි වෙන රටක ඇවිදින්න යන දෙවනි පාර මේක අපි ටිකක් දවස් ඉඳන් ප්ලෑන් කරා. ඉතින් මේ දවස් වෙනකම් මම ගොඩාක් කල් ඉඳන් හරිම ආසාවෙන් හිටියේ. ඉතින් කොහොම හරි අපි දැන් ඉන්නේ එයාපෝට් එකේ. ඉතින් අපි ෆ්ලයිට් එකට යන්න කලින් අපිට ටිකක් බඩගින්නක් ආවා. මොකද අපේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ. ඉතින් අපි රෑට මුකුත් කෑවේ නෑ. ඩිනර් එකට මුකුත් ගන්න නැතුව තමයි ආවේ. ඉතින් ඒ හින්දා මේ එයාපෝට් එක ඇතුලේ තිබ්බ රෙස්ටොරන්ට් එකකින් අපි බර්ගර්ස් වගේකුයි තව පේස්ට්‍රි එකකුයි ඔන්න ඔහොම ඕඩර් කරලා අපි කෑවා ෆ්ලයිට් එකට යන්න කලින්. මොකද ෆ්ලයිට් එකට යන්න ටිකක් වෙලා තිබුණා. ඒ හින්දා තමයි අපි කෑවේ. දැන් අපි ෆ්ලයිට් එක ඇතුලේ ඉන්නේ. අපි යන්නේ සිංගප්පූර් එයාර්ලයින් එකේ. මගේ සීට් එක තියෙන්නේ වින්ඩෝ එකක් ගාව. ඉතින් වින්ඩෝ සීට් එක තමයි මම යන්නේ. අපි මුලින්ම අපේ සීට් එක හොයාගත්තා. ඊට පස්සේ දැන් ඔන්න ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවට නම් චුට්ටක් බයයි. ඒ වුණාට හරිම ආසයි. දැන් අපි ලංකාවේ උඩ ඉන්නේ. දැන් මේ අපේ ලංකාව පේන විදිය. ඉතින් ටේක් ඔෆ් කරලා චුට්ටක් වෙලා යනකොට අපිට අපේ කෑම එක හම්බුණා. මේ තියෙන අපිට හම්බෙච්ච මීල් එක. ඉතින් ඒකත් කාලා කාටුන් එක බල ඉතින් මට එහෙමම නිින්ද ගිහිල්ලා. ඉතින් නිදාගෙන නැගිටිනකොට ඔන්න අපි සිංගප්පූර් වලට ඇවිල්ලා. Anda. ඉතින් දැන් අපි ඉන්නේ ලස්සන එයාපෝට් එකේ ලෝකේ තියෙන මන් දන්නේ මේක හරිම ලස්සනයි. ගිය කට්ටිය යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉන්නේ සිංගප්පූර් වල තියෙන චැන්ගි එයාපෝට් එකේ. මෙතන හරිම ලස්සනයි ළමයි. මං ඉතින් S2 ගොඩාක් වටේම බල හිටියා. වීඩියෝස් ගොඩාක් ගත්තේ නෑ. තනින් චුට්ටක් තමයි ගත්තේ. මේ හරිම ලස්සනයි. මම ෆොටෝස් වගේකුත් ගත්තා. ඉතින් මෙතන හොඳට ඇවිදලා අපි මේ දැන් යන්න හදන්නේ බටර්ෆ්ලයි ගාඩන් එකට. දැන් අපිට ඊළඟ ෆ්ලයිට් එකට තව ටික වෙලාවක් තියෙනවා. පැය 2-3ක් විතර තියෙනවා මට මතක විදිහට. ඉතින් ඒ හින්දා අපි හිතුවා බටර්ෆ්ලයි ගාඩන් එකට ගිහිල්ලා එයාපෝට් එකේ ටිකක් ඇවිදලා ආයෙත් එනවා කියලා. ඉතින් දැන් මේ ටර්මිනල් 2 එකේ ඉඳන් ටර්මිනල් 3 එකට තමයි අපි යන්නේ. ඉතින් මේ එයාපෝට් එකේ ටර්මිනල් 1 2 3 4 කියලා තියෙනවා. ඉතින් ඒ ටර්මිනල් වලට යන්න තියෙන්නේ අපිට මෙන්න මේ ස්කයි ට්‍රේන් එකේ. මේක ෂෝක් අනේ මං කලින් මේ වගේ ගිහිල්ලා නැති හින්දා මට මේක අලුත් අත්දැකීමක්. ඉතින් මේ පාර අපි ගිය ට්‍රිප් එකේ මට ගොඩාක් අලුත් දේවල් කරන්න හම්බුණා. ඉස්සරහට බලන් ඉන්න මම ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මට මතක විදිහට දැන් අපි ඉන්නේ ටර්මිනල් 3 එකේ. ඉතින් මේකේ තමයි බටර්ෆ්ලයි ගාඩන් එක තියෙන්නේ. ඉතින් අපි හොයාගෙන ගියා. ඔයගොල්ලන්ටත් යන්න ආසයි නම් හොයාගෙන යන්න තියෙන එක හරි ලේසි. මට මතක විදිහට අපි ඉන්නේ 3 එකේ. හරියට මතක නැහැ මට. මේක ඇතුළේ හරිම ලස්සනයි ළමයි. ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. මාරම ඔලුවට රිලැක්ස් එකක් තියෙන්නේ. ඉතින් මෙතනින් උඩට ගියාම තමයි බටර්ෆ්ලයි ගාඩන් එක තියෙන්නේ. ඉතින් මම වීඩියෝස් වල ගොඩාක් බලලා තියෙනවා. කට්ටිය දාලා තියෙන YouTube වීඩියෝ වල සමනල්ලු ගොඩාක් ඉන්නවා. ඉතින් ගිහිල්ලා බලමු.
දැන් අපි ආයෙත් ටර්මිනල් 2 එකට යන්න ඕනේ. මොකද අපේ ෆ්ලයිට් එක තියෙන්නේ ටර්මිනල් 2 එකට ගිහින් තමයි ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේ පාර යන්නේ ටර්මිනල් 1 එකෙන් තමයි 2 එකට. ඉතින් එතකොට අපිට මෙන්න මේ වෝටර්ෆෝල් එක බලා ගන්න පුළුවන්. හැබැයි මේක තාම ඔන් කරලා නැහැ. මං හිතන්නේ උදේ 10න් පස්සේ තමයි ඒක බලන්න පුළුවන්. එන්නකො මං ඔයගලන්ට පෙන්නන්නම් ගස් සින්දු කියනවා. මේකත් මං වීඩියෝස් වලින් දැකලා මෙතනට එන්න ආසාවෙන් හිටියේ. ඉතින් එතනත් අපි හොයාගත්ත කොහොම හරි. ඔයාලා අහගෙන ඉන්න මේ ගස් වලින් මියුසික් එකක් ඇහෙනවා. ඉතින් ඒගොල්ලෝ කතා කරනවා වගේ ඔයගොල්ලෝ අහගෙන ඉන්නකෝ. මම නිදිමතේද කොයිද කතා කරන්නේ ගස්? ඔන්න දැන් අපේ ෆ්ලයිට් එක තමයි අර ඈත තියෙන්නේ. අපි සිංගප්පූර් එයාපෝට් එකට ආවේ ට්‍රාන්සිට් එකකට. මම ඔයගොල්ලන්ට තාම කිව්වේ නෑ මං හිතන්නේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ තායිලන්ඩ් වලට. ඉතින් සිංගප්පූර් එයාලයින් එකේ ඇවිල්ලා අපි සිංගප්පූර් වල ට්‍රාන්සිට් එකක් අරගෙන තමයි තායිලන්ඩ් වලට යන්නේ. ඉතින් අපි ප්ලෑන් කරන් හිටියේ ළමයි පටායත් යන්න. හැබැයි අපි මේ ගිය දවස් ටිකේ වහිනවා. ඒ හින්දා අපි හිතුවා බැංකොක් වල විතරක් ඉඳලා එනවා කියලා. ඉතින් ටිකක් දවල් වෙලා ඉඳලා අවුව වැටිලා හින්දා මේ ෆ්ලයිට් එකේ උඩින් යනකොට ලස්සනට පහළ පේනවා. මං හරිම ආසාවෙන් හිටියේ. මොකද කලින් මැලේසියාවේ ගිය වෙලාවේ අපිට දවල් ෆ්ලයිට් එකක් හම්බ වුණේම නෑ. අපි රෑ තමයි ලංකාවෙන් ගියේ. එතකොට මැලේසියාවෙන් ඉඳන් ආවෙත් රෑ තමයි. ගොඩාක් කලින් මං අහස බලන්න ආසාවෙන් හිටියේ. අර සමහර අය වීඩියෝස් දානවා ෆ්ලයිට් එකේ යනකොට. ඉතින් ඒක මට අද බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ටිකක් වෙලා යද්දි ඔන්න අපේ මීල් එකත් හම්බුණා. මං ගත්තේ සී ෆුඩ් එකක්. එතකොට එයා ගත්තේ පෑන් කේක්ස් වගේක්. ඒකත් මම try කරලා බැලුවා. හරිම රසයි. ඉතින් දැන් අපි ඉන්නේ තායිලන්ඩ් වල. මේ ඉමිග්‍රේෂන් එක ගාව ගොඩාක් හිටිය වෙලා අපි. මොකද සෙනග වැඩි එතන. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් ක්ලියර් වෙලා අපි දැන් ආවා අපේ බෑග්ස් ටික ගන්න. ඒ ටිකත් අරගෙන අපි ට්‍රේන් එකේ තමයි අපි ඉන්න හොටෙල් එකට යන්නේ. අපි මේ පාර ගොඩාක්ම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල තමයි ගියේ. කලින් අපි මැලේසියාවේ ගිය වෙලේ අපිට ඒජන්සි එකෙන් දුන්න වාහනෙන් තමයි අපි හැම ගමනක්ම ගියේ. ඉතින් මේ පාර අපි චුට්ටක් වෙනස් විදිහට අපිම තනියෙන් තමයි මේ ටුවර් එක ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් මේ පාර මතක ගොඩායි. මොකද අපි හොයාගෙනනේ හැම තැනකටම ගියේ. හරි දැන් අපි ඉන්නේ අපි අද නවතිලා ඉන්න හොටෙල් එකේ. අපි ඉන්නේ KC පැලස් එකේ පතුනාම් වල තියෙන. අපි දැන් මේ දවස් ටිකේම ඉන්නේ මෙහෙ තමයි. මොකද මෙතන ඉඳන් shopping කරන්න එහෙම යන්න වැඩි දුරක් නෑ. පයින් යන්න පුළුවන් දුර තියෙන්නේ. මුලින්ම ආවේ අපි කැමරාව ගන්න ඕනේ කියලා. අපි pocket 4 එකක් ගන්න තමයි ඔළුවේ idea එකක් තිබ්බේ. ඉතින් අපි හිතුවා මුලින්ම යනවා කියලා කැමරාව ගන්න. ඉතින් මොනවා හරි කන්නත් ඕනේ. කාලා කැමරාවත් අරගෙන අපි ආයෙත් එමු. අපි මොනවද මුලින්ම කන්නේ? එක පැත්තකින් යන්කෝ. මුලින්ම මොනවද කන්නේ? වෙනින් එකක් යනවද? අර. අපි යනවා shopping. ඒක 750ක් විතරනේ. ළමයා බලන්නේ මොකද මේ ඉස්සරහම සිම් එක ගරන් ඉමුනේද නැත්නම් සිග්නල් නැහැ. ඔයාලට නිකන් ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ. මේ ටික හුරුයි දැන්. අතක් නාප්පා කාරවල.
වගේම දුවක් කියන්නේ තාම ලොකු වෙනසක් නැහැ. අද මරනවා නේද කියලා. බර්ගර් රසයිද මේක? ඕනද චිකන් මොනවද හොයා තියෙනවනේ. ඕකේ ඩබල් චිකන් කොපෙන් චිකන්ද මේ? ගහලා දිනවද චිකන් කියලා? You okay, right? Avocadoค่ะ Thank you. Thank you. මාර රසයි මේක පිළබ. ඔය මොනවද? Madam. මේ පාට? මේක නම් කලරින් දාලා දෙන්න. මාර රස නැහැ. මේක රසයි මට නම්. ඔයා ඕක බීලානේ මේක බිව්වේ. ඔව්. එතකොට රස වෙනස් වෙනවා. මේක විතරක් බිව්වම එනවා අර කීරි රහත් එක්ක. ඇවෝකාඩෝ තනි කර. ඉතින් අපි සෙන්ට්‍රල් වර්ල්ඩ් එකේ DJI Pocket 4 එක බල shops දෙක තුනකටම ගියා. ගොඩක් ඒ වගේ Pocket 4 එක තිබුණේ නැහැ. හැබැයි හොයලා ඔන්න එක shop එකක අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ෂෙක් කරලා බලලා අපි ගත්තා නෙමෙයි මට අරන් දුන්නා. ඉතින් ගොඩාක් කලින් නම් අපි ආසාවෙන් හිටියේ මේකට. මොකද YouTube වීඩියෝ අපි ওই හොටෙල්ස් වලට යද්දි එහෙම Pocket 4 එක මාර ලේසි. ෆෝන් එකෙන් වීඩියෝ කරනවට වඩා. ඉතින් ඒ හින්දා තමයි අපි ගොඩාක් කලින් නම් ආසාවෙන් හිටියේ. ඉතින් ඒකත් අපිට කරගන්න පුළුවන් වුණා. දැන් ඔන්න ආයි බඩගිනි අපිට. අපි හිතුවා මැක්ඩොනල්ඩ් එකට යන්න ඕන කියලා. මොකද ලංකාවේ දැන් නැති නිසා අපි හරිම ආසාවෙන් හිටියේ මැක් එකට යන්න. ඉතින් ගිහිල්ලා අපි ඒක බර්ගර් එකකුයි අයිස්ක්‍රීම් එකකුයි තව මොනවාද try කරලා අපි ආව එහෙම shopping කරන්න. මොකද මං ඇඳුම් ගොඩාක් අරන් ආවේ නෑ ළමයි. මෙතන ලස්සන ඇඳුම් ගොඩාක් තිබ්බා. මම මෙතනින් පෑන්ට් එකක් ගත්තා. මෙතන ඇඳුම් ගොඩක් ගානන්. ඉතින් මං හිතුවා තාම නයිට් මාකට් එකටත් අපි ගියේ නැති හින්දා එකපාර ලොකු ගානක් දීලා ඇඳුම් ගන්න හිතුන්නේ නෑ මට. මොකද රෑටත් චුට්ටක් ඇවිදලා බලලා තමයි ඇඳුම් ගන්න ඕනේ. මොකද නයිට් මාකට් එකේ එහෙම ගොඩාක් ගණන් අඩුයි කියනවා මේ ඇඳුම්ම එතනක් තියෙනවා කියලා. ඉතින් අපි ඇඳුම් 3-4ක් ගත්තා මට අඳින්න. අරගෙන ඇවිල්ලා අපි පහලට එනකොට ස්ටිකි රයිස් තිබ්බා. ඉතින් පළවෙනි පාරට මම try කරන්න හදන්නේ. එතන රස පාටයි වගේ හිතුණා. කට්ටියත් හිටපු හින්දා අපි හිතුවා එතනින් try කරන්න ඕනේ කියලා. ඒක දැක්කම ආසයි. Jual semua tu. Dah 10.2
8 ගානේ වගේ හම්බෙලා තියෙනවා. 3යි කියමුකෝ. දැන් නම් හරිම මහන්සි අපි shopping කරා කෑවා බිව්වා දැන් අපි හොටෙල් එකට යන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් දෙවනි දවසේ බැංකොක් වල මොකද කරේ කියලා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.